ආයුබෝවන් ලෝඩ් ගණේෂා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගණදෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් ක්‍රම ගැන කතා කරන වීඩියෝ මාලා. දෙවන වීඩියෝව තමයි මේ. කලින් වීඩියෝවේදී අපි කතා කළේ විශ්වාසය ගැනයි. ගණදෙවිඳුන් වන්දනා කරද්දී මුලින්ම තිබිය යුත්තේ විශ්වාසයයි. ඉතින් ඒ ගැන අපි කතා කරපු නිසා අද මාතෘකාව පැත්තට අපි යමු. අද අපි කතා කරන්න යන්නේ ගණදෙවිඳුන් වන්දනා කරද්දී අත්‍යවශ්‍ය වන්නේ මොනවද කියන එක ගැනයි. ගණදෙවිඳුන් වන්දනා කරද්දී ඉස්සෙල්ලාම අත්‍යවශ්‍ය වන්නේ ගණදෙවි පිළිමයක් හෝ ගණදෙවි පින්තූරයක්. ඔබ සිටින තැන ලොකු වුණත් පොඩි වුණත් ගණදෙවිඳුන් වන්දනා කිරීමට වෙනම ස්ථානයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මේ තැන පොඩි පොත් මේසයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උස ස්ථානයක් වෙන්න පුළුවන්. එය ඔබේ කැමැත්ත පරිදි සිදු කළ හැකියි. වැදගත් වන්නේ ගණදෙවිඳුන්ට පහනක්, මලක්, හඳුන් කූරක් පත්තු කිරීමට හැකියාව තිබෙන පරිදි එය සකසා ගැනීමයි. ගණදෙවිඳුන් වන්දනා කිරීමට නිවැරදි වේලාවක් කියලා දෙයක් නැහැ. ඔබ කැමැති පරිදි ඔබට හැකියාව තිබෙන පරිදි ගණදෙවිඳුන් වන්දනා කිරීම තමයි වැදගත් වෙන්නේ. නිතිපතා ගණදෙවිඳුන් වන්දනා කරන ස්ථානය පිරිසිදු කිරීම ඉතාම වැදගත් දෙයක්. ගණදෙවිඳුන් වන්දනා කිරීමට අවශ්‍ය වෙන පරිදි පහනක් පත්තු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මල් සහ හඳුන් කූරු පත්තු කිරීමත් ඉතාම වැදගත්. ඔබ යොදා ගන්නා මල් කුමන ආකාරයේ මලක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට ගණදෙවිඳුන් වන්දනා කිරීම සඳහා වදමල් භාවිතා කරන්න පුළුවන් නම් ගණදෙවිඳුන් ඉතාමත් සතුටටපත් වෙනවා. මොකද ගණදෙවිඳුන් කැමතිම වර්ණය වන්නේ රතු පැහැයයි. ඒ නිසා අපිට හැකියාව තියෙනවා නම් රතු පාට මල් එහෙම නැත්නම් වදමල් භාවිතා කරන්න සුදුසු වෙනවා ගණදෙවිඳුන් වන්දනා කිරීමට. ඔන්න දැන් ඔයාලා දන්නවා ගණදෙවිඳුන් වන්දනා කරන්න අත්‍යවශ්‍ය වන්නේ මොනවද කියන එක. එහෙනම් ටිකටම රැඳී සිටින්න අප සමග. තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරයෙන් මතක් කරන ගමන් මේ කෙටි වීඩියෝව මෙතන නිමා කරනවා. නැවත වීඩියෝවකින් ඔබ හමුවෙමු. ඔබට සුබ දවසක්.